guys, welcome back to my YouTube channel. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ගේන්නේ අපි පුකට් වල ඉඳපු දෙවෙනි දවස ගැන. උදේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි මේ යන්නේ PP Island tour එකට. අපි මේ tour එක book කරේ Klook එකෙන්. ඉතින් අපිට එතන ඔප්ෂන් එකක් තිබුණා හොටෙල් එකට ඇවිල්ලා pick up කරගන්න එකත් එක්ක. අපි ඔප්ෂන් එකත් එක්ක දාලා තමයි මේක book කරේ. ඉතින් මෙතනදී චෙකින් එකෙන් පස්සේ අපිට බ්‍රෙක්ෆාස්ට් එහෙම ඕන නම් ගන්න පුළුවන්. එයාලගේ ඔප්ෂන් එකක් එතන තියෙනවා. ඒක ෆ්‍රී දෙන එකක්. බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවරනහම අපිට පොඩි ගයිඩ් එකක් දෙනවා. අපි කොහොමද කොයි තැන් වලටද යන්නේ ඒ දේවල් එක්ක. ඊට පස්සේ අපි හැමෝටම එක වෝටර් බොටල් එකක් ගානේ බෝට් එකට නැග ගමන් දෙනවා. විශේෂම දෙයක් තමයි ඔයාලට සීසික් එක වගේ තියෙනවා නම් කෝකටත් බෙහෙත් ගන්න. මොකද මේක ගැස්සෙන වැඩි නිසා සාමාන්‍යයෙන් වොමිට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මෙයාලා අපිව අයිලන්ඩ් එකකින් බැස්සුවට පස්සේ එතනින් එන්න ඕන ටයිම් එක ලියලා බෝඩ් එක අපිට චුටි වයිට් බෝඩ් එක පෙන්නනවා. මං කියවනේ අපි ගිහින් තියෙන වැස්ස කාලෙක කියලා. ඉතින් මේ අයිලන්ඩ් එකේ අපිට කිසිම ලස්සන දෙයක් බලන්න උනේ නෑ. හොඳටම වැස්ස. ඉතින් අපිට මේ ටුවර් එකේදී ස්නෝකලින් කරන්න හම්බුණා. ඉන්ස්ට්‍රක්ෂන්ස් එහෙම හම්බුණාට පස්සේ අපිට විනාඩි 40ක් වගේ වෙලාවක් තිබ්බා ස්නෝකලින් කරන්න. ඉතින් අපි ලන්ච් එක ගන්න වෙන අයිලන්ඩ් එකට ආවා. මට මතක විදිහට මේකේ නම PP Island. මේකේ ලන්ච් එක අපිට බුෆේ එකක් විදිහට තමයි තිබුණේ. වෙජිටේරියන් අයටත් වෙනම බුෆේ ඔප්ෂන් එකක් තිබුණා. ඒ වගේම හැම ටේබල් එකකම සෝස් වර්ග, සෝල්ට් එහෙම, පෙපර් ඒ වගේ දේවල් ඔක්කොම ඉන්ක්ලූඩ් වෙන පොඩි බොක්ස් එකක් වගේ එකක් තිබ්බා. ඔන්න ඉතින් අපි ලන්ච් එක අරන් එළියට එනකොට නම් ටිකක් පායලා තිබුණා. ඉතින් මෙන්න මේ ඒරියා එක තමයි මේ බෝට් ටුවර් එකේ ලස්සනම මම හිතන ඒරියා එක. මේ හරිය තමයි අර කට්ටිය වෙනම ට්‍රැඩිෂනල් බෝට් එකක ගිහිල්ලා ෆොටෝස් ගන්නේ. ඉතින් මේ ඒරියා එකෙත් අපිට ආයෙම පාරක් ස්නෝක්ලින් කරන්න හම්බුණා. කැමති නම් කරන්න පුළුවන්. අපි ඒ වෙලාවෙ නම් ගෙන මොකද කලින් එක පාරක් කළා වැස්ස තෙමිලා සීතලයි. ඒත් එක්කම ඉතින් ස්නෝක්ලින් කරන්න ගියේ නෑ. ඉතින් අපි මේ යන්නේ මේ ටුවර් එකේ අන්තිම අයිලන්ඩ් එකට, මායා බේ එකට. මේකට වෙනම ටිකට් එකක් ගන්න ඕන. අපි ටුවර් එක බුක් කරනකොටම ඒ ටිකට් එකත් එක්ක තමයි ගත්තේ. ඉතින් මට මතක විදිහට තායි බාත් 400ක් කොහෙද ගන්නවා.
ඉතින් අපි මෙතන බීච් එකේ ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඒ වගේම අපිට මෙතන බීච් එක ස්විමින් කරන්නවත් මොනවටවත් දෙන්නේ නැහැ. අදට මේ තියෙන්නේ අපි මායා අයිලන්ඩ් එකේ ඉඳගෙන ආයෙම අපි පටන් ගත තැනට මෙන වීඩියෝ එකක්. ඇත්තටම මේ ටීම් එක ගොඩක් හොඳයි. ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉඳියේ. අපිට ඉවර වෙලා යනකොට අයිස්ක්‍රීම් එකකුත් හම්බුණා. ඉතින් අපි බුක් කරලා තිබ්බ හින්දා අපි ආයේ හොටෙල් එකට ඩ්‍රොප් කරා. ඔන්න ඔය විදිහට තමයි ඒ ටුවර් එක ගියුනේ. ඉතින් අපි හොටෙල් එකෙන් චේන්ජ් එකක් දාගෙන ආයෙම හවස ආවා මේ පොඩ්ඩක් පුකෙට් ටවුන් එක පැත්තට. මොකද අපිට සල්ලි වගේක් මරු කරගන්න උවමනාවක් තිබුණා. මං හිතන්නේ අපි දැන් මේ ඉන්නේ පුකෙට් සෙන්ට්‍රල් එකේ. ඒකේ 4th ෆ්ලෝර් එකේ මට මතක විදිහට අපි මනි එක්ස්චේන්ජ් කරන තැනට ආවේ. ඉතින් අපි එතන ඉඳන් ග්‍රැබ් එකක් දාගෙන පතුම් බීච් එක පැත්තට ගියා. මේ වෙනකොට ටිකක් වහිනවා. එදා වැස්සත් එක්ක ගොඩක් ෂොප්ස් එහෙම වහලා තමයි තිබුණේ. ඉතින් මෙන්න මේ ඒරියා එකේ තමයි පුකෙට් වල තියෙන නයිට් ලයිෆ් එක අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් අපි ඩිනර් එකත් අරගෙන ග්‍රැබ් එකක් දාගෙන ආයෙම හොටෙල් එකට ආවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. බයි බයි.